හෙලෝ ගයිස් අපි ආයි හම්බ වෙනවා අලුත් ප්‍රශ්නයක් එක්ක විශේෂයෙන් මට හම්බෙච්ච ප්‍රශ්නයක් මට හිතුණා ඔයගොල්ලන්ට සාකච්ඡා කරන එක හොඳයි කියලා. ළමයි මේ exam equations chemistry with මහේෂ් අත්තනායක 2026 රසායනික ගණනය අපේ ගණනයට අදාළ විවිධ ආකාරවල ප්‍රශ්න සාකච්ඡා කරමින් යන ප්‍රෝග්‍රෑම් එකේ තව ප්‍රශ්නකින් තමයි අපි මේ හම්බ වෙන්නේ. රයිට්. මේක තමයි පුතේ ප්‍රශ්නේ. මං හිතනවා මේක පාස් පේපර් ප්‍රශ්නයක් වෙන්න ඕනෑ කියලා. මම දන්නේ නැහැ මේ කොහෙද තිබුණේ කින්ද මන්ද කියලා මේ ප්‍රශ්නේ. කොහොම නමුත් අපි මේක සාකච්ඡා කරගමු. හරි? මේක හොඳ ප්‍රශ්නයක් කියලා හිතුන නිසායි මම ගත්තේ. ප්‍රශ්නේ හොඳට කියවන්න. ප්‍රශ්නේ හොඳට කියවලා හොඳට තේරුම් ගන්න මුලින්. තේරුම් අරගෙන අපි මේ ප්‍රශ්නෙට අදාළ කරගෙන මෙන්න මේ කාරණා ටික සාකච්ඡා කරගන්න යනවා. බලන්න ඔයගොල්ලන්ට පික්ටෝරියල් එක්ස්ප්‍රෙෂන් එක කියන්නේ රූපීය නිරූපණයේ ප්‍රශ්නේ. රූපීය නිරූපණය ළඟට with this discussion we will master the ppm concept ppm, right? ppm කියන කොටස රසායනික ගණනයේ පාඩමේ වැදගත් කොටසක්, ප්‍රශ්න නිතර අහන කොටසක්. ඒක නිසා ඔයා මේකේ මාස්ටර් වෙන්න ඕනේ. අපි ppm එක ppb ppt සාකච්ඡා කරනවා, right? ඊළඟට ppm වලින් සංයුතිය ප්‍රකාශ කරන්නා වූ ද්‍රාවණවල ඝනත්වයේ සම්බන්ධ අපි විශේෂ උපකල්පනයක් කරනවා ගණනය කිරීමේදී. ඒක ගැන සාකච්ඡා කරනවා. ඊළඟට ppm වාට ලබා දුන්නම සංයුතිය අපිට හුරු පුරුදු මෞලිකතාවයේ විදිහට ප්‍රකාශ කරන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒ මෞලිකතාවයේ විදිහට සංයුතිය ප්‍රකාශ කිරීම සඳහා මෞල සංඛ්‍යාව හොයාගන්නේ කොහොමද? right? ඊළඟට balancing redox reactions අපි මේකෙදී රෙඩොක්ස් සමීකරණ රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලනය කිරීම එච්චර ලොකුවට අවධානය යොමු කරන්නේ නැහැ. මොකද ඒවා අපි කලින් සෙෂන්ස් වල සාකච්ඡා කරා. අනිත් එක තමයි මේකේ නොකල යුතු වැඩක් කරලා තියෙනවා. මේකේ මොකද්ද? මෙන්න මේ ඉක්වේෂන්ස් දෙක දීලා තියෙනවා. ඒක මම දන්නවා ඔයාලට අවශ්‍ය නැහැ. නමුත් මේක දීලා තියෙනවා. ඒ නිසා මම රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලනය කිරීම සම්බන්ධයෙන් මෙතන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට common ratios, එහෙම නැත්නම් common rates, එහෙම නැත්නම් අපි කතා කරනවා අපේ වචනේ මොකද්ද? පොදු අනුපාත ගැනීම. පුතේ MCQ ප්‍රශ්නයකදීට වඩා මේක වැදගත් වෙන්නේ රචනා හෝ ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට මුහුණ දෙනකොට වාට ලකුණු අඩු කරගන්නේ නැතුව ගාන ඉතාම කෙටි කරගන්න පුළුවන්. ගාන පියවර ගාන ඉතාම සැලකියුතු ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. ඒ නිසා අපි මේ පොදු අනුපාත කියන කොටස මේකෙන් සාකච්ඡා කරනවා. ඊළඟට පුතේ algebraic approach කියලා මම මේක ලියලා තින්නේ මේ mathematical brain setup එකක් තියෙන දරුවෙකුට ගැළපෙයි කියලා හිතන විදිහට අපි විජය ප්‍රකාශනයක් විදිහට මේ ගාන අගටම ගෙනියලා අන්තිමට ආදේශ කළ උත්තරයක් ගන්න කොහොමද කියන එක මේ වීඩියෝ එකේ අග අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඒ අන්තිම කොටස නම් ඔයාලට ඕනේ මේක වීඩියෝ එකේ යවලා අන්තිම කෑල්ල බලන්න. රයිට්, අපි වැඩේට බහිමු. ගාන අපි රූපීයව නිරූපණය කරගන්න ආකාරය දිහා බලමු. අපිට කියන පොතේ ෆෙරික් අයන වලින් පමණක් අපවිත්‍ර වී ඇති ජලය සාම්පලයක ෆෙරික් අයන මගින් පමණක් අපවිත්‍ර වී ඇති ජලය සාම්පලයක ෆෙරික් අයන අන්තර්ගතය ppm 168යි කියලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේක අපි ලියා ගන්නවා. ppm කියන්නේ මොකද්ද කියන්නේ? ppm. ඇයි ppm වලින් සංයුතිය ප්‍රකාශ කරන්නේ? පොතේ ppm වලින් සංයුතිය ප්‍රකාශ කරන්නේ සාන්ද්‍රණය ඉතා අඩු, එහෙම නැත්නම් ඉතා තනුක ද්‍රාවණ වල සංයුතිය ප්‍රකාශ කරන්න තමයි ppb ppm ppt කියන ටර්ම්ස් තුන පාවිච්චි කරන්නේ. හරි. එතකොට ppm කියන්නේ parts per million.
parts per million. හරි මේකට අදාළව අපි ppm Fe3+ කියන්නේ මොකද්ද? ස්කන්ධය Fe3+. ස්කන්ධය Fe3+ බෙදීම ද්‍රාවණීය ස්කන්ධය මම ලියනවා m total කියලා. වැඩි කිරීම ppm කියන්නේ parts per million. වැඩි කරන්න ඕනේ මිලියනේ කියන්නේ 10/6යි. එතකොට මෙන්න මේක සාකච්ඡා කර මේ විදිහට ගන්න. මේ විදිහට තේරුම් ගනිද්දී මතක තියාගන්න ඕනේ මෙන්න මේ තැන් දෙකේ ඒකක සමාන වෙන්න ඕනේ. ඒකක සමාන වෙන්න ඕනේ. හරි. එතකොට ඒ අනුසාරයෙන් ppb කියන්නේ මොකද්ද? ppb කියන්නේ ppb සමානයි m Fe3+ අපි උදාහරණයට ගමු. හරි. m Fe3+ බෙදීම m total වැඩි කිරීම බිලියන් කියන්නේ 10 9 ඔන්නක තමයි ppb කියන්නේ. යනු ppt Fe3+ ඔය කියන්නේ මොකද්ද? සමානයි. දැන් ඔයාලට මේ අනුව කියන්න පුළුවන් ස්කන්ධයේ Fe3+ ගේ ස්කන්ධයේ සමස්ත ද්‍රාවණයේ වැඩි කිරීම 10/3යි කියලා. හරිද? 10/3යි කියලා. එතකොට මෙට්‍රික්ස් උපසර්ග වගුව මතක ඔයාට. දැන් ඔයා කියනවා මෙන්න මෙහෙම එකක් එනවා අපිට. විශේෂයෙන් පේපර් ක්ලාසස් වලදී මෙන්න මෙහෙම කතාවක් එනවා. ඔහොම නෙවෙයිනේ සර් අපිට උගන්වලා තියෙන්නේ මෙන්න මෙහෙමනේ කියලා ළමයි කියන අවස්ථාවක් එනතුරු පේපර් ක්ලාස්. පේපර් ක්ලාස් පොඩි ඇඩ් එකක් දාමුනේ. එතකොට අපේ 2025 දරුවන්ට ස්පෙෂල් පේපර් ක්ලාස් එක. දරුවන්ට ස්පෙෂල් පේපර් ක්ලාස් එක බදාදා දෙකට පටන් ගන්නවා. රයිට් දෙකට පටන් ගන්නවා. මේක ගැන පොඩි විස්තරයක් අපි මේකෙදි ඔයාගේ රෑන්ක් එක ස්ටෙප් දෙකකින් අප් කරනවා. උදාහරණයක් විදිහට ඔයා දැන් F එකේ නම් ඉන්නේ F S C B A කියලා ගත්තොත් අපේ ආරමුණ රෑන්ක් දෙකකින් ඔයා F එකේ නම් C එකට අප් කරන එක, ඔයා S එකේ නම් B එකට අප් කරන එක, ඔයා C එකේ නම් A එකට සහ B එකේ නම් A එකට අප් කරන එක. ඒකට අපි මේ පේපර් ක්ලාස් එකේ ආරමුණ ගොඩක් ළමයි එකතු කරගන්න අදහසක් නැහැ. ඒ නිසා ඔයාලට මේකට සම්බන්ධ වෙන්න කැමති නම් අපි මේක ඩේලි බේසිස් කරන්න යන්නේ. ඒ කියන්නේ එදා දවසේ කොටස එදා දවසේ විවර කරනවා. එදා දවස ඊළඟ දවසට සම්බන්ධයක් නැහැ. තුන්වෙනි දවසේ ඉඳන් හොඳේ පළවෙනි දවස් දෙකේ සම්බන්ධයක් තියෙනවා එහෙම. තුන්වෙනි දවසේ ඉඳන් අපි බොහෝ විට රෑ 8 වගේ වෙනකම් කරන්න තමයි අදහස් කරන්නේ. දෛනික ගාස්තුවක් අය කරන රුපියල් 500ක. හරි. එතකොට වැඩි විස්තර අවශ්‍ය නම් අනුපහ මෙන්න මේ අංකෙට WhatsApp කරන්න පුළුවන් ඔයාලට. රයිට්. වැඩි විස්තර ඕනේ නම්. රයිට්. ඇඩ් එක ඉවරයි. රයිට්. අපි එතනට ගියේ මොකක් නිසාද? ඔව් පේපර් ක්ලාස් වලදී අපෙන් ඔයාලා අහනවා. ඔයාලා නෙමෙයි ඔයාලා තාම ඇහුවේ නැහැ. ළමයි අහනවා මෙහෙම නෙවෙයිනේ කියලා තියෙන්නේ. අපිට ppm ppb කියලා. ඔව්. ඔයාලට කියලා ඇති මෙහෙම. මේ බලන්න. ppm Fe3+ සමානයි ස්කන්ධයේ Fe3+ මේක ගන්නවා මිලිග්‍රෑම් වලින් මේ වගේ එකක් කියලා ඇති. හොඳ මේකම නෙවෙයි මේ වගේ එකක් කියලා ඇති. ස්කන්ධය මුළු එක ගන්නවා කිලෝග්‍රෑම් වලින්. එතකොට ppm එනවා කියලා ඔයාලට කියලා ඇති. ඔව් ඒක හරි. මොකද ඔයා දන්නවා කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් බවට කන්වර්ට් කරන්න. මෙතන යුනිට් කන්වර්ෂන් එකදී මේක ගුණ කරන්න ඕනේ 10/6. ඉතින් ඒකම තමයි මම උඩ ලියලා තියෙන්නේ. ඉතින් මතක තබා ගැනීමේ පහසුව පිණිස. හරිද? පහසුව පිණිස. එතකොට ppm ppb ppd ඔයා දැනගත්තා. එතකොට මේ විදිහට තමයි අපිට සාන්ද්‍රණය දීලා තියෙන්නේ. ඒ නිසා ppm fe වලින් Fe3+ වලින් මවුල ගන්නට යන විදිය අපි සාකච්ඡා කරන්න ඕනේ. රයිට් අපි පටන් ගමු.
පික්ටෝරියල් එක්ස්ප්‍රෙෂන් එක. පික්ටෝරියල් එක්ස්ප්‍රෙෂන් එක මෙන්න මෙහෙමයි පුතේ ගාන කියනවා අපිට. සම්පලයක් තියෙනවා. මේකේ තියෙනවා ජලය. මේක අපවිත්‍ර වෙලා තිනවා Fe3+ වලින් පමණක් කියලා. පමණක්. හරි. මේකේ පුතේ අපි මැනලා ගන්නවා 100ක් ඝන සෙන්ටිමීටර. මේකට දානවා වැඩිපුර KI. හරි. වැඩිපුර KI. KI වැපු කියන්නේ වැඩිපුර කියන එක. එතකොට මෙන්න මෙතන සිදු වෙන පුතේ රියැක්ෂන් 1 මොකක්ද ඒක? මෙන්න මේ KI වල තියෙන I- ප්‍රතික්‍රියා කරනවා I2 බවට පත් වෙනවා. එතකොට මේක දරුවෝ ඍණ 1 බිඳුවට පත් වෙන ඔක්සිඩේෂන් එකක්. හරි. ඊළඟට මෙයත් එක්ක රිඩියුස් වෙන්නේ කවුද? ඔක්සිහරණය වෙන්නේ කවුද? මාධ්‍යයේ තියෙන Fe3+ අයන Fe2+ අයන බවට රිඩියුස් වෙනවා. මේක ගානෙත් ඔයාලට දීලා තියෙනවා. රයිට්. රිඩියුස් වෙනවා. ඉතින් මේකේ ප්‍රතික්‍රියාව ඔයාලා ලියන්න ඕනේ. රයිට්. අපි ඉස්සරහට යමු. ඊළඟට මොකද කියන්නේ? ප්‍රතික්‍රියාව සම්පූර්ණ වූ විට සෝඩියම් තයෝසල්ෆේට් 0.01 සෝඩියම් තයෝසල්ෆේට් මගින් දර්ශකයේ ලෙස පිෂ්ඨය ඇති විට අනුමාපනය කරනවා නම් වැය වෙන සෝඩියම් තයෝසල්ෆේට් පරිමාව තමයි අහන්නේ. රයිට්. මොකද කරන්නේ? මේක දැන් මේකේ අයඩින් හැදිලා තියෙනවා. මේකේ හැදෙන I2 මොකද කරන්නේ පුතේ? අනුමාපනය කරනවා සෝඩියම් තයෝසල්ෆේට් එක්ක Na2S2O3 C සමානයි 0.01 m මවුල ඝන ඩෙසිමීටරයට අපෙන් පරිමාව තමයි අහන්නේ. මෙතන සිදුවන පුතේ රියැක්ෂන් 2 ඒකෙදි මොකද වෙන්නේ? මේ හැදිච්ච I2 I- බවට පත් වෙනවා. මේක වදන්නවා කලින් එක ඔක්සිඩේෂන් එකක් නම් මේක රිඩක්ෂන් එකක්. ඊළඟට ඒත් එක කවුද ඔක්සිඩයිස් වෙන්නේ? මෙන්න මේ තයෝසල්ෆේට් වලින් එන S2O3 2- මෙතන ඔක්සිකරණය වෙනවා. S2O3 2- මොකක් බවට පත් වෙන්නේ? තයෝසල්ෆේට් ටෙට්‍රාතයෝනේට් බවට පත් වෙනවා. S4O6 2- බවට මේක ඔක්සිකරණයයි. හරි. ඉතින් ওই දෙකට අදාළ ප්‍රතික්‍රියා අපි ලියා ගන්න වෙනවා. දැන් ගාන පුතේ ගාන හදන හැටි අපි බලමු. මේ බලන්න අපිට මෙතන පරිමාව අහනවා සාන්ද්‍රණය තියෙනවා. හරි. එතකොට C සමානයි n බෙදීම v ආශ්‍රයෙන් අපිට මේ පරිමාව හොයන්න පුළුවන්. මොනවද දන්නවනන්ද? මවුල ගණන දන්නවනම්. කාගේද? අපිට ඕනේ සෝඩියම් තයෝසල්ෆේට්ගේ මවුල ගණන අවශ්‍යයි. මොකක්ද අවශ්‍ය? n S2O3 2- අවශ්‍යයි. right. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාවේදී S2O3 2- මවුල ගණන හොයාගන්න පුළුවන් අපිට පහසුවෙන් ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක ආශ්‍රයෙන් I2 මවුල ගණන දන්නවනම්. එහෙනම් අපිට මොකක්ද ඕනේ? n I2 අවශ්‍යයි. හරි. මෙතන විශේෂයි මේ සෙටප් එක. මේ බලන්න පළමු ප්‍රතික්‍රියාවෙන් නිපද වෙන I2 ටික තමයි මෙතනදී ප්‍රතික්‍රියා කරන්නේ. හරිද? ඒක නිසා මෙතන Ni2 හොයාගත්තා නම් ඒකම තමයි අතන Ni2 වෙන්නේ. හරිද? එතකොට මෙතන I2 හොයාගන්න නම් අපිට Fe3+ මවුල ගාන n Fe3+ මවුල ගාන හොයාගත්තා නම් අපිට I2 මවුල ගාන ගේමක් නැහැ. right? ගේමක් නැහැ. ඉතින් මෙන්න මේකයි අපේ රූට් එක පුතේ. NFE3+ හොයාගන්න ඕනේ. ඒකෙන් NI2 හොයාගන්න ඕනේ. ඒකට අපි ස්ටොයිකියෝමිතිය පාවිච්චි කරනවා. ඒක මේ සමාන ලකුණ හරහා මෙතෙන්ට එනවා. ඒ I2 මවුල ගානම තමයි මෙතන ප්‍රතික්‍රියා කරන්නේ. අන්න එතනින් අපි
මෙන්න මේ තයෝසල්ෆේට් මවුල ගන්නට යනවා. ඒ තයෝසල්ෆේට් මවුල ගානෙන් තයෝසල්ෆේට් පරිමාවට එනවා. පැහැදිලිද? ඔක තමයි අපේ රූට් එක. හරි. ඔන්න ඔකට අපි කියනවා pictorial expression of calculation කියලා. ඒ කියන්නේ රූපීය නිරූපණය ගණනයක් සඳහා ගණනයක රූපීය නිරූපණය. ඊළඟට අපිට පුළුවන් මෙන්න මෙතනින් වැඩේ පටන් ගන්න. මෙතනින් වැඩේ පටන් ගන්න. හරි. මෙතනින් වැඩේ පටන් ගන්න. ඔන්න දැන් මං කියපු ppm කියන්නේ කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම්. කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම්. ඒ කියන්නේ Fe3+ ස්කන්ධය මිලිග්‍රෑම් වලින් අරගෙන සමස්ත ද්‍රාවණීය ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් අරගෙන Fe3+ ස්කන්ධයේ සමස්ත ද්‍රාවණීය ස්කන්ධයට දරන අනුපාතය ppm විදියට ගන්නවා කියලා හිතාගෙන තමයි අපි ගාන හදන්න යන්නේ. ඒ නිසා මේවා ඔයාලා ලියන්න අවශ්‍ය නැහැ. රචනා ප්‍රශ්නෙක ඔයාලට පැහැදිලි වෙන්නයි මම මේ ලියන්නේ. ඔන්න අපි ගාන හදන්න යන්නේ. right? ගාන හදන්න යන්නේ. ඉස්සෙල්ලම අංක 1. ප්‍රතික්‍රියා. මොකද්ද අපි අංක 1ට ලියන්නේ? රසායනික ප්‍රතික්‍රියා. මේවා ලියන්න අවශ්‍ය නැහැ. හරි. රියැක්ෂන් 1 එක අපි කියනවා දෙකක් I- ප්‍රතික්‍රියා කරනවා දෙකක් Fe3+ එක්ක අපිට දෙනවා I2 ධන දෙකක් Fe2+. ඔක තමයි රියැක්ෂන් එක. දෙවෙනි රියැක්ෂන් එක අපි ලියනවා I2 ප්‍රතික්‍රියා කරනවා දෙකක් S2O3 2- එක. මොනවද දෙන්නේ? දෙකක් I- එක S4O6 2- දෙන්නේ. right? එතකොට මෙන්න මේ ස්ටොයිකියෝ මිතික අනුපාත අපිට වැදගත්. sorry මෙතන නෙවෙයිනේ. මෙන්න මෙතන. එකයි එතන. ඊට පස්සේ මෙන්න මේ ස්ටොයිකියෝ මිතික අනුපාතය අපිට වැදගත් මෙන්න මේක. හරිනේ? right. අපි ගාන හදන්න පටන් ගන්නවා. පටන් ගත්තා. අපි මෙන්න මෙතනින් ඊළඟ පියවර තියමු. ප්‍රතික්‍රියා ලියා ගත්තා. අපි මොකද්ද මේ හොයන්නේ? Fe3+ මවුල ගණන. සෙවීම. right. බලන්න අපි ගොඩනගන විදිහ තර්කය ද්‍රාවණ 1 කිලෝග්‍රෑම් ක Fe3+ සමානයි. අපිට ppm කියන්නේ ඔන්න ඕක. හරි. තව විදිහකට අපි හදනවා. බය වෙන්න එපා. 168යි ppm කියලායි තියෙන්නේ. 168යි මිලිග්‍රෑම්. හරි. 168යි මිලිග්‍රෑම්. දැන් අපි මේ සමාන ලකුණෙන් දෙපැත්ත අපිට අවශ්‍ය විදිහට ගලපගමු. මම මේක ලියනවා සමානයි 168 වැඩි කිරීම 10-3 ග්‍රෑම්. හරි. එතකොට මේ පැත්තත් අපි ග්‍රෑම් කරගන්නවා. ද්‍රාවණ 1 වැඩි කිරීම 10-3 ග්‍රෑම්ක Fe3+ කියලා. right. ඊට පස්සේ පුතේ අපි උපකල්පනයක් කරනවා. මෙන්න මෙහෙම. ඉතා තනුක ද්‍රාවණයක් නිසා ඝනත්වය සමානයි ජලයේ ඝනත්වය ලෙස ගැනීම.
ලෙස ගැනීම. රයිට්. ජලයේ ඝනත්වය කීයයි කියලාද පුතේ අපි ගන්නෙ 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. රයිට්. ඒ නිසා ග්‍රෑම් ප්‍රමාණය ඝන සෙන්ටිමීටර් කියලා අපිට කෙලින්ම සලකන්න පුළුවන්. ඒ නිසා ද්‍රාවණ එක වැඩි කිරීම 10 ඝන සෙන්ටිමීටරක MFE simple MFE 3 Fe3 ස්කන්ධය සමාන 168 වැඩි කිරීම 10 ග්‍රෑම්. හරි. ඊළඟට ද්‍රාවණ 100ක 100 ඝන සෙන්ටිමීටර. ඒ කියන්නේ 10 ඝන සෙන්ටිමීටර. ඒ කියන්නේ 10න් බෙදන්න එපා. ඒ කියන්නේ මේ පැත්ත 10න් බෙදුවා අනිත් පැත්තත් මොකද කරන්නේ? අපි m Fe3+ මෙච්චර ස්ටෙප්ස් අවශ්‍ය නැහැ ගන්න හදන්න. රයිට්. මේ පැත්තත් 10න් බෙදනවා අපි කොහොමද? 16.8 නැත්තම් අපි කියමු 168 වැඩි කිරීම 10 ග්‍රෑම්. හරි. ඊළඟට අපි පාවිච්චි කරන පුතේ මේක මවුල කරගන්න කොහොමද? මම ද්‍රාවණ කියලා ලියන්නේ 100 ඝන සෙන්ටිමීටරක n Fe3+ සමානයි. කොහොමද කරන්නේ? මෞලික ස්කන්ධයෙන් බෙදන්න ඕනේ 168 වැඩි කිරීම 10 ග්‍රෑම් බෙදීම අයන්ගේ මෞලික ස්කන්ධය 56යි ග්‍රෑම් මවුලයට. හරි ග්‍රෑම් මවුලයට. එතකොට අපිට එනවා 3 වැඩි කිරීම 10 මවුල කියලා. හරි 3 වැඩි කිරීම 10 මවුල කියලා. මේක තේරුම් ගන්න ඕනේ ඔයා. මෙතනට අපි පාවිච්චි කරේ මෙන්න මේ කොටුවට පාවිච්චි කරේ n සමානයි simple m බෙදීම capital M කියන concept එක. right ඒ equation එක තමයි පාවිච්චි කරේ. දැන් ඔන්න අපි මවුල ගන්න හොයාගත්තා. ග්‍රෑම් 100ක් තමයි අපේ පරිමාව අපි ගත්තු පරිමාව. ඒ පරිමාවක තියෙන Fe3+ මවුල ගන්න හොයාගත්තා. right දැන් අපි ස්ටොයිකියෝමිතික අනුපාත ලියනවා. තව වැදගත් කෑල්ල හොඳේ හොඳට අහගන්න. ස්ටොයිකියෝමිතික අනුපාත. මම මෙතන ලියලා ඉන්නම්. මේවා ලියන්න අවශ්‍ය නැහැ හොඳේ. මෙතන තමයි අපි කතා කරන්නේ අර පොදු අනුපාත කියන කෑල්ල. ස්ටොයිකියෝමිතික අනුපාත කියන එක. right. පුතේ රියැක්ෂන් 1 එකේ දැන් උඩට ගිහිල්ලා අපව බලන්න හොඳේ. රියැක්ෂන් 1 එකේ අපි ගන්නවා Fe3+ into I2 සමානයි කීයද? 2ට 1යි. right. ඊළඟට දෙවෙනි රියැක්ෂන් එක අපි ගන්නවා I2 to S2O3 2- සමානයි 1ට 2යි. right. ඉතින් අපිට පුළුවන් එම නිසා කියලා පොදු අනුපාත ගන්න. මෙන්න මේ කෑල්ල මම මේ පැත්තෙන් ලියනවා. අපි කියන පුතේ මොකද්ද මේකේ පොදු අනුපාත ගන්න තිබිය යුතු සුදුසුකම? මෙන්න මේක. මේ බලන්න පොදු අනුපාත ගැනීම සඳහා තිබිය යුතු සුදුසුකම. පෙර පියවරකදී හැදෙන ඵලයක් ඊළඟ පියවර සඳහා සීමාකාරී ප්‍රතික්‍රියකයේ විය යුතුයි. එහෙම නැත්නම් පෙර පියවරකදී හැදෙන ඵලයක් ඊළඟ පියවර සඳහා සම්පූර්ණයෙන්ම වැය වෙන ප්‍රතික්‍රියකය විය යුතුයි. හරි. එහෙම අවස්ථාවක අපිට පුළුවන් පොදු අනුපාත අරගෙන ගානේ පියවර ගාන අඩු කරන්න. ඒක කරන්න මෙන්න මෙහෙමයි. මේ බලන්න Fe3+ into I2 into S2O3 2-. මෙයාගේ අනුපාතය 2ට 1යි. මේ දෙන්නගේ අනුපාතය 1ට 2යි. එතකොට මෙන්න මේ I2 දෙපැත්තෙම සමාන නිසා සමාන නැත්නම් අපිට පුළුවන් ගුණ කරගෙන සමාන කරන්න. මෙයා 2ට මෙයා 2යි. 2ට 2යි. 2ට 2යි කියන්නේ 1ට 1යි නේ.
එකට එකයි. එම නිසා Fe3 plus to S2O3 2 minus සමානයි එකට එකයි. හරි. මෙන්න මේ කෑල්ල ගණනයට අවශ්‍ය නැහැ හොඳේ. ඒක ලියන්න අවශ්‍ය නැහැ. ඊළඟට අපි ලියනවා. එම නිසා N S2O3 2 minus සමානයි. කීයද? අපි හොයාගත්තා. 3 වැඩි කිරීම 10 ඍණ 4යි මවුල. right? එතකොට අපිට පරිමාවයි අහන්නේ. පරිමාව හොයන්න අපි C සමානයි N බෙදීම V සමානයි N බෙදීම C පාවිච්චි කරනවා. right? අපි කියනවා V S2O3 2 minus සමානයි 3 වැඩි කිරීම 10 ඍණ 4 මවුල බෙදීම සාන්ද්‍රණය 0.01යි අපි කියනවා 1 වැඩි කිරීම 10 ඍණ 2යි මවුල ඝන ඩෙසිමීටරයට. right? එතකොට ඒකක සුළු වෙන විදිය බලන්න පුතේ. මවුලට මවුල කැපෙනවා ඝන ඩෙසිමීටරයට යට තියෙනවා. ඒක උඩට එනකොට ඝන ඩෙසිමීටර වෙනවා. පරිමාවක් අපිට ඝන ඩෙසිමීටර වලින් ලැබෙනවා කියන්නේ අපේ පිහිටුවීම සාර්ථකයි. එතකොට මෙතන එනවා 10 ඍණ 2යි. එතකොට 3 වැඩි කිරීම 10 ඍණ 2යි ඝන ඩෙසිමීටර කියලා. මේක සමානයි 3 වැඩි කිරීම 10 ඍණ 2 වැඩි කිරීම 10 3යි ඝන සෙන්ටිමීටර වෙනවා. එතකොට සමානයි V S2O3 2 minus සමානයි 30යි ඝන සෙන්ටිමීටර. හරි. ඊටාම සරලව මේ ඊටා විශාල පියවර සංඛ්‍යාවක් සහිතව තමයි මේ කියලා දෙන්නේ. මොකද මේක තේරෙන්න ඕනි කැල්කියුලේෂන්ස් හරියටම කිසිසේත්ම සෙට් වෙච්ච නැති ළමයෙකුට උනත් තේරෙන්න ඕනේ නිසා. right. එතකොට 30යි ඝන සෙන්ටිමීටර් කියලා උත්තරයක් අපි තියනවාද කියලා බලමු. තියෙන්නේ නැපේනේ. තියෙනවා. උත්තරේ 3. right. උත්තරේ 3. right. දැන් ඔන්න මේ ටික අපි ආවරණය කරා. පුතේ මේක හරි ppm ගැන කතා කරා. ඊට පස්සේ density was ppm කියන එක අපි කතා කරා. මොකද්ද ඒක? ඊතා තනුක ද්‍රාවණයක් නිසා ද්‍රාවණීය ඝනත්වය ජලීය ඝනත්වය ලෙස උපකල්පනය කරන්න පුළුවන්. ඊට පස්සේ ppm වලින් මවුල ගාන හොයන හැටි කොහොමද කියලා කතා කරා. මේක අපි කිව්වා අපි ගොඩක් ගැඹුරට කතා කරන්නේ නැහැ කියලා. මේ රියැක්ෂන්ස් දෙක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ පුතේ. අයොඩිමිතික අනුමාපනයක් අයඩින් තයෝසල්ෆේට් අනුමාපන ප්‍රතික්‍රියාව එන්නේ නැති පේපර් එකක් ඊටම කලාතුරකින් තමයි අහුවෙන්නේ. හරි. ඒක නිසා ඒව මතක තියෙන්න ඕනේ. so common ratios කතා කරා. දැන් අපිට තියෙන්නේ algebraic approach එකක් මේ ගන්නට ගන්න. පුතේ ඔයාගේ brain setup එක mathematical එකක් නම් brain එක mathematical setup එකක් නම් ඔයාලට තේරෙන්නේ සංකේත සමීකරණ එහෙට මෙහෙට කරලා වීජීය පද ඇසුරෙන් අවසාන සමීකරණයක් අරගෙන ආදේශ කරලා හදන හැටි නම් මෙන්න මේක ඔයාට. හරි. right. ඊටාම කෙටි straight forward right. මේක හොඳට අහගන්න. හරි. මම මේකේ ආදේශ කරලා ගන්න හදන්නේ. අපි අවසාන සූත්‍රය ගන්න තැනට එනකම් විසඳගෙන යමු. right. හරි. අපිට මෙන්න මෙහෙමයි පුතේ තියෙන්නේ. අපි කියනවා percentage ppm වලින් අල්ලගමු. ppm Fe3 plus සමානයි Fe3 plus ස්කන්ධය යට solution එකේ එහෙම නැත්නම් total ස්කන්ධය වැඩි කිරීම 10/6යි. හරිනේ? 10/6යි. ඊළඟට අපි කියනවා මේකෙන් MFE3 plus උක්ත කරනවා. සමානයි ppm Fe3 plus බෙදීම 10/6 වැඩි කිරීම m total. right. next
අපිට මෙන්න මේ m total කියන එක m total කියන එක right m total කියන එක අපිට පුළුවන් මෙලෙස කරන්න. කෙලෙස මෙහෙම. හරි. d සමානයි m total බෙදීම v නේ. හරි. එතකොට m සමානයි dv. m total සමානයි dv. ඉතින් මේක අපිට m total වෙනුවට ආදේශ කරගත්ත හැකි. mfe3 plus සමානයි ppm fe3 plus වැඩි කිරීම dv v කියන්නේ v total කියන එකයි ද්‍රාවණයේ පරිමාව කියන එකයි හොඳයි ඝන සෙන්ටිමීටර 100යි නේ බෙදීම 10/6 හරි දැන් මේක මවුල කරගන්නවා අපි n fe3 plus සමානයි දැන් මොකද පාවිච්චි කරන්නේ n සමානයි m බෙදීම capital M එතකොට fe3 plus ගේ මවුල ගාන කොහොමද අපිට එන්නේ fe3 plus ගේ fe3 plus 3 plus ගේ ස්කන්ධය බෙදීම fe3 plus ගේ මෞලික ස්කන්ධය right ඔමන එන්නේ එතකොට fe3 plus ගේ ස්කන්ධය අපිට තියෙනවා ppm fe3 plus වැඩි කිරීම dv යට 10/6 මේක බෙදන්න ඕනි මෞලික ස්කන්ධයෙන් අයන්ගේ m fe3 plus right m fe3 plus ඊළඟට පුතේ අපි ගන්නවා මෙන්න මෙහෙම කොහොමද අපි කියන්නේ fe පොදු අනුපාතය එකපාරම ගන්නවා fe3 plus 2 s2o3 2 minus සමානයි 1 1යි හරිද එම නිසා n s2o3 2 minus සමානයි ppm fe3 plus වැඩි කිරීම dv බෙදීම 10/6 වැඩි කිරීම capital M fe3 plus දැන් අපිට පරිමාව හොයන්න තියෙන්නේ දැන් අපිට මෙතනට ගන්නවා මොකද්ද පුතේ c සමානයි n බෙදීම v සමානයි n බෙදීම c මේක දැන් සාන්ද්‍රණයෙන් බෙදන්නයි අපි යන්නේ අපි එකපාරම ලියනවා v s2o3 2 minus සමානයි ppm fe3 plus වැඩි කිරීම dv බෙදීම 10/6 වැඩි කිරීම m fe3 plus දැන් මේක බෙදන්න ඕනේ සාන්ද්‍රණයෙන් මම ඒක ලියනවා යටින් වැඩි කිරීම c s2o3 2 minus right s2o3 2 minus right පුතේ මේම කරන්න පුළුවන් මේ බලන්න දැන් මම ආදේශ කරන්නේ මම මෙතනට විතරයි ගෙන්නේ ppm ට ඒකක නැහැ ppm fe3 plus ට ඒකක නැහැ ඝනත්වය වාට පුළුවන් පුතේ ග්‍රෑම් ඝන සෙන්ටිමීටරට වලින් ආදේශ කරන්න එහෙම වුණොත් ඔය පරිමාව ආදේශ කරන්න ඕන අනිවාර්යයෙන්ම ඝන සෙන්ටිමීටර වලින් හරි එතකොට මේ මෞලික ස්කන්ධය ආදේශ කරනවා ග්‍රෑම් මවුලයට වලින් සාන්ද්‍රණය පුතේ උඩ ඝන සෙන්ටිමීටර ගත්තු නිසා ඔයා මොකද කරන්න ඕනේ ඝන සෙන්ටිමීටරයට මවුල ඝන ඩෙසිමීටරයට නෙවෙයි ඝන සෙන්ටිමීටරයට මවුල වලින් ආදේශ කරන්න ඕනේ ඒක කොහොමද කරන්නේ මවුල ඝන ඩෙසිමීටරයට කියන එක 10 3න් ගුණ කරාම මවුල ඝන සෙන්ටිමීටරයට වට ලැබෙනවා එතකොට ඒ විදිහට ආදේශ කරාම වට කෙලින්ම ඝන සෙන්ටිමීටර වලින් s2o3 2 minus පරිමාව ලැබෙනවා ඒක තමයි සෝඩියම් තයෝසල්ෆේට් පරිමාව කියන්නේ ඝන සෙන්ටිමීටර 30යි කියලා උත්තරේ ලැබේ right ඔන්න ඕක තමයි පුතේ අපිට සාකච්ඡා කරන්න තිබුණේ ඉතින් මම හිතනවා අපි ඒක ලෙසටම සාකච්ඡා කරා ඔයා හිමීට ආයෙ බලන්න මේ වගේ ගණන් හොයාගෙන හදන්න මේ වගේ ගණන් නිතරම හම්බ වෙනවා පාස් පේපර්ස් වල
ඒ නිසා ඔයාට අර්බුදයක් එන්නේ නැහැ මේව හොයා ගැනීම සම්බන්ධයෙන්. ගණන් හදන්න පුතේ මම නිතරම කියන්නේ calculations ඉගෙන ගන්න එපා. be the master of it. right? එහෙනම් ජය වේවා.